උඹලා ඉගෙන ගනින් ගෙදරින් එළියට බහැලා එනකොට අම්මට තාත්තට වඳින්නේ කොහොමද කියලා. සාමාන්‍ය මේ සිංහල බෞද්ධ සමාජයේ වඳින විදිහක් තියෙනවා අම්මට තාත්තට. ඒකට හේතුවකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් නිකන් මෙහෙම වන්දනා කරන්න පුළුවන් අම්මට තාත්තට පුතේ. ඒක නෙමෙයි ක්‍රමය. අම්මට හරි තාත්තට හරි අපි අපේ සැබෑ ගෞරවය දෙනවා නම් ඒක කරන්න ඕනේ පසඟ පිහිටලා වඳින්න ඕනේ අම්මටයි තාත්තට. පසඟ පිහිටනවා කියලා කියන්නේ මගේ අත් දෙකයි, මගේ කකුල් දෙකයි, මගේ නළලයි. නේද? මම ජීවිතේ හැම දෙයක්ම කටයුතු කරන්න ඔය පහෙන්නේ විශේෂ දේවල් හැම දෙයක්ම. ඒතර අර මනුස්සයා ඒ වෙලාවේ පොළොවේ හිටගෙන ඉන්නවා. ඒ මනුස්සයා කකුල් දෙක වැදලා ඉන්නේ පොළොවේ දූවිල්ලේ. හැබැයි මම මගේ මේ අංග පහම මගේ වටිනාම අංග පහම මේ වෙලාවේ මම අර දූවිල්ලේ තියෙනවා. මොකක්ද ඒකෙන් මම එයාට දෙන අදහස? හරිද? ඒතර ඔයාගේ කකුලේ වදින දූවිල්ලත් තරම් මම පහත් වෙන්න ලෑස්ති. ඒ තරම් මට වඩා ඔයාගේ ಗುಣ තියෙනවා. ඒක තමයි ඒකෙන් මම එයාට දෙන පණිවිඩය. ඒතකොට තමයි මේ මනු දැන් සමහරට ඒ වෙලාවට අපි යාගේ කකුල් දෙක අල්ලනවා. එතකොට මොකද මට මේ අත්දැකීම තියෙනවා. හරිද? තාත්තා කෙනෙක් දෙන මට මේ අත්දැකීම තියෙනවා. ඒතර අර තාත්තගේ හරි අම්මාගේ හරි ඇඟේ කරන්ට් එකක් ගියා වගේ දැනෙනවා පුතේ. ඒතකොට තමයි අර හිත පතුලෙන් එන ආශිර්වාදේ තමන්ගේ ළමයාට යා දෙන්නේ. මොකද අපි පෙන්නනවා ඔයා ඉගෙන ගන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා සල්ලි නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ලස්සන නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ගුණ ඉදිරිය ඔයා මට කරපු දේවල් ඉදිරියේ ඔයා මෙහෙම ඉන්නේ මම මෙතන ඉන්නේ. ඔයාගේ කකුල ගම මම ඉන්නේ. ඒ ගෞරවය අපිට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මෙතෙන්ට යන සුදුසුයි කියලා පෙන්වන්න දෙන පළවෙනි පාත් එක.